ජර්මනි ඉන්නකොට කවල් පොත්සෝකන් වාහනයක් තිබ්බා. ඒක තමයි මගේ සල්ලි වලට ගත්ත වාහනේ. ලංකාවට ආවෙන් පස්සේ මට කියලා වාහනයක් නැහැ මට. මගේ ආයතනයෙන් මට වාහනයක් දෙන්න. ඒක මට අයිති නැහැ. ඊම බට්ට ඇවිල්ලා ගමේ ඉන්න කෙනාට හරි ප්‍රයෝජනවත් වාහනයක්. ගෙවල් වල වැඩ කරන ගමන් ළමයි ඉස්කෝලේ දාලා ගෙවල් වල වැඩ කරලා හන්දාවට පන්සල් යන්නත් ඒක පාවිච්චි කරනවා. සල්ලි තියෙන පිස්සු කෝවි වාහනාරමයි දෙනවා වගේ ගමේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට අපි හුඟක් තැනක් දීලා තියෙනවා. බොහොම ආඩම්බරයි. ලාංකිකයෙක් වශයෙන් ලංකාවේ කෙනෙකුට ඒ වගේ ලාංකික වෙච්ච කෙනෙක්. ඒක වෙන්න ඇති මොකද මට විතරක් නෙමෙයි මම හිතන්නේ ඒක අපේ ආයතන ඊම ආයතනට අපි ලැබුණු රෙකග්නිෂන් එකක් වෙන්න ඕනේ. ජර්මනියත් එක්ක බොහොම කිට්ටුවෙන් ඉනවා ජර්මනි. ඒකලක් අත්දැකීම් ඕන වැඩ කරලා යනවා. ව්‍යාපාරික ලෝකයේ සීමා මායම අතික්‍රමණය කළ ජීවමාන පෞෂය බිස් අයිකොන්. බිස් අයිකොන් සමගින් අද එකතු වන ජීවමාන පෞෂය පිළිබඳව මෙම හඳුන්වා දෙන්න කැමතියි. වාහනයක් කියන්නේ සිහිනයක්. හැබැයි ඒ සිහිනය යථාර්ථවාදී සිහිනයක් කරගන්න විශ්වාසවන්ත කෙනෙක් ගාවට යා යුතුයි. ලොවක් විශ්වාසවන්ත කළ ජර්මනිය නිෂ්පාදිත මර්සිඩීස් බෙන්ස් ලංකාවේ එකම නියෝජිත ඩිමෝ සමූහ ව්‍යාපාරයේ සභාපති රංචිත් පඬිතුගේ මැතිතුමන් අපිත් එක්ක අද එකතු වෙනවා. බිස් අයිකොන් සමගින් ආදරෙන් පිළිගනු ලබනවා. අයිබෝවන්. වාහනය කියන්නේ සිහිනයක්. ඒ සිහිනය යථාර්ථවාදී කරගන්න ඕනේ. මේ හීනේ යථාර්ථවාදී කරගන්න මේ ව්‍යාපාරයේ ආරම්භයේ දෙවන ලෝක සංග්‍රාමයට වෙනකන් යනවා. කොහොමද මේ ආරම්භය ඇතිවන්නේ? මේ ආරම්භය ඇතිවන්නේ මගේ පියා ජර්මන් ජාතිකයෙකුට වැඩ කෙරුවා දෙවන මහා යුද්ධයට ඉස්සෙල්ලා හෙලර් කියලා. හෙලර් ඇන්ඩ් කම්පැනි වැඩ කරගෙන ඉන්නකොට දෙවන මහා යුද්ධය පටන් ගත්තාම හෙලර් ජර්මන් ජාතිකයෙක් නිසා මේ අපි හිටියේ ඉංග්‍රීසියන්ට යටත් වෙලා යාව හිරේට ගත්තා. මගේ තාත්තයි තව දෙන්නෙකුයි රස්සාවල් නැතුව ගිහිල්ලා කල්පනා කරන ගමන් පොඩියට ඩීමෝ ආයතනයේ ඔය ජේතවන පාරේ පොඩි කඩේක පටන් ගත්තා වාහන රැපෙයාර. එතනින් තමයි 39 පටන් ගත්තේ. එතකොට රැකියාව අහිමි වෙනවා. එහෙනම් අහිමි වීම තුල රැඳෙන්නේ නැතුව හිමිවීමක් කරාගෙන ගිය ජයග්‍රාහී ගමනක්. ඒ ජයග්‍රාහී ගමනට කොහොමද ඔබතුමා අරමුමක් දෙන්නේ? මම මම ඉපිදලා නැහැ 39. ඉන්පස්සේ අපේ තාත්තයි අනිත් ආගම කියලා දෙන්නෙකුයි ඊරිස් කියලා මහත්තයෙකුයි පොඩියට පටන් ගන්න මේක දියුණු කරගෙන ගියා. මොකද මහා යුද්ධය ඉවරුනන් පස්සේ මිස්ටර් හෙලර් ආපහු ජර්මනියට ගිහිල්ලා ඇවිල්ලා දැක්ක යාගේ පරණ ගෝලය එහෙම බිස්නස් එකක් පටන් ගන්නවා. ඒකත් එක්ක කොහොමලා ඔක්කොම ජර්මන් බ්‍රෑන්ඩ්ස් වාහන විතරක් නෙවෙයි මර්සිඩීස් විතරක් නෙවෙයි Siemens medical equipment power engineering Bosch වගේ ඔක්කොම ජර්මන් මේ හදන නිෂ්පාදන තාත්තලාට ඩීමකට ගෙනත් දුන්නා. එතනින් තමයි පටන් ගන්නෙ. දෙවන ලෝක යුද්ධයේදී අපේ ලංකාවට ලැබුණු ඉතා වටිනා ප්‍රතිඵලයක් ලෙස ඩීමෝ සමූහ ව්‍යාපාරයේ දායාද වෙනවා. තාත්තගෙන් ඇරඹුණු ඒ ව්‍යාපාරය අද දක්වා ගෙන එන්න ඔබතුමාගෙන් ලොකු සුවිශාල දායකත්වයක් ලැබිලා තියෙනවා. ඒ දායකත්වය ගැන පොඩ්ඩක් මතක් කළොත් මොන වගේ දෙයක්ද ඔබතුමාට මතක් වෙන්නේද? නෑ ඉතින් එහෙම ඒගොල්ලෝ හොඳට කරගෙන ගියා අපි පොඩි. මම 1966 දී මම තාත්තා ජර්මනියට ඉගෙන ගන්න ඇරියා. 73 මම ආයි ලංකාවට ආවා. ඇවිල්ලා ඩීමෝ ආයතනයේ පොඩියට පටන් ගත්තා මැනේජර් කෙනෙක් හිටියට. ඉතින් ඒ පළපුරුදුත් එක්ක තාත්තලාගේ ගයිඩන්ස් එකත් එක්ක පොඩ දියුණු කරුවා. හරි ලස්සන කතාවක් ඔබතුමා ගෙනේනවා මෙතෙන්ට. 1939 දී තාත්තා එකතු වෙලා මෙතන හදපු ව්‍යාපාරය තුළ ඔබතුමා පුංචි කාරිදම්ම දකිනවා. පුංචි කාරිදම්ම දැකලා පියා දැක්කද ඔබතුමාව මේකට මඟ පෙන්වීමක් දාන්නේ? ඒකද ඔබතුමාව ජර්මනියට යවන්නේ මේ පිළිබඳව අධ්‍යයනය කරන්න? සාමාන්‍යයෙන් අපි තාත්තලා ඔක්කොම ජර්මනියත් එක්ක තිබුණා. ලංකාවේ මිනිස්සු වැඩි හරියක් ගියේ ඉංගලන්තේ ඉගෙන ගන්න, ඇමරිකාවේ ඉගෙන ගත්තා. ජර්මනියට යනවා කියන එක මට ඉස්සෙල්ලා භාෂාවත් ඉගෙන ගන්න. මට අවුරුදු 18යි.
දෙනෙක් ඇහුවා. එහෙම පොඩි ළමයෙක්ව හොඳ කාලයක්. හොඳ කාලේ. භාෂාවක් දන්නේ නැතුව ඇරි කොහොමද කියලා. අපේ තාත්තට ඒ විශ්වාසය තිබ්බ තාත්තගේ යාළුවෝ හිටියේ. එහෙම ගිහලා තමයි ඉතින් මම පටන් ගත්තේ. එහෙම පටන් ගත්ත ගමන් මාර්ගයේ ජර්මනි අත්දැකීම් එකතු කරන ලංකාවට එන ඔබතුමා කොහොමද දකින්නේ ව්‍යාපාරික ලෝකෙ තුළ ලංකාව තුළ කොහොමද ඔබේ වෙළඳපොළ හඳුනාගන්නේ පාරිභෝගිකය හඳුනාගන්නේ? මම ආපහු ලංකාවට ආව 73. මුගදෙනෙක් ඇහුවා මම ඇයි මේ මෝඩද කියලා. මොකද මම ඇයි ඔබතුමාට ජර්මනි නවතින බැරි වුණාද කියලා අහන්නේ නැති? ඇයි ඔව් මට මම ඉගෙන ගත්තා. ඒ පාර මගේ ප්‍රොෆෙසර්ලා මට හොඳ ජොබ්ස් අරන් දුන්නා. ඒ වුණා මට හිතුණා මම ලංකාවට යන්න ඕනේ කියලා. 73 වර්ෂයේ මේ ඉම්පෝටරෝ මොකුත් නැහැ. 70 විවෘතාර්ථිකයට පෙර කාලෙක. 77 විතර. ඒත් ඇවිල්ලා ඉතින් පොඩියට රන් ගත්තා තාත්තත් එක්ක. පොඩියට පටන් ගත්ත ඒ ව්‍යාපාරය අද පාරිභෝගික විශ්වාසය දිනාගෙන හමාරයි. අද එක ශේෂ්ත්‍රයක් විතරක් නෙවෙයි විවිධාංගීකරණය වෙලා ඩීමෝ සමූහ ව්‍යාපාරය ඉතා පැතරණු විශාල වෘක්ෂයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ ගමන් මගේ අර පොඩියට පැලයක් විදිහට පටන් ගත්ත ගමන් මග කොහොමද මේ එක දේවල් එකතු කරගෙන මෙච්චර විශාලව ඩීමෝ සමූහ ව්‍යාපාරය වැඩුණේ? ඉතින් ඔය තාත්තලා පටන් ගත්තම එක කවට කියලා දුන්නා ඇණයක්වත් විකුණන්න එපා බුරු කියන්නේ. ඊට පස්සේ විකුණන දේ ඒ මනුස්සයාත් එක්ක රිලේෂන්ෂිප් එකක් පටන් ගන්නවා. එයාව නිකන් අතාරින්න බෑ. ස්පෙයා පාර්ට්ස් ඉල්ල රිපෙයාර් ෆැසිලිටි. ඊම පටන් ගන්න තමයි අද ලංකාවේ ඕන තැනක අපේ බ්‍රාන්චස් තියෙනවා. අපේ බඩුවක් ගත්තොත් ඒ විශ්වාසයෙන් තමයි අපි මේ ආෆ්ටර් සේල්ස් අලවින් පසු සේවාව. එහෙනම් ඔබතුමා කියන පරිදි අපි භාණ්ඩයක් පාරිභෝගිකයට අතර පත් කරපු සැරින් අපේ කාර්යය අවසන් නැහැ. එතනින් පස්සෙත් අපි දිගටම පාරිභෝගිකයා සමග ශක්තිමත් සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් අර අලුතෙන් එන ව්‍යවසායකයෝ සිටිය යුතුම කාරණාවක්. එහෙනම් ඩීමෝ සමූහ ව්‍යාපාරයේ මෙතරම් ඇදබැඳ තබා ගන්න රහස පාරිභෝගිකයාව ආරක්ෂා කිරීමමද? එහෙම තමයි. ඒක තමයි අපිට කියලා දීලා තියෙන්නේ. අපි ඒක තමයි දැන් 2000කට වැඩිය දීමෝ අපි කියන්නේ ට්‍රයිබ් එකක් කියලා දීමෝ ගෝත්‍රය. දීමෝ අපි කියන්නේ දීමෝ ගෝත්‍රය කියන්නේ අපේ ලේවල තියෙනවා පාරිභෝගිකයෙක්. තවත් අපූර්ව තැනකට එනවා. දැන් ව්‍යාපාරයේ තුල ගෝත්‍රයක් නැත්නම් කුල ගෝත්‍රයක් කියන්නේ අර තමාගේ සංස්කෘතිය, තමාගේ ඇදහිලි, තමාගේ විශ්වාස අර පණවෙන් රකින්නවා කියන අදහසනේ. එහෙනම් ඩීමෝ සමූහ ව්‍යාපාරේ පාරිභෝගිකයා කියන්නේ ඔබ පණවෙන් ආරක්ෂා කරන ප්‍රොෆෙසර් එකේ පිටලා තියෙන දෙයක්. පාරිභෝගිකයා නැත්නම් අපිට නෑ බිස්නස් එකක්. ඇත්තට මේක ව්‍යාපාරික ලෝකයේ දැනගත යුතුම සහ අනිවාර්යයෙන්ම පරිස්සමෙන් ගනුදෙනු කළ යුතුම දේ තමයි පාරිභෝගිකය. අපි ගන්නවා වගේම අනිත් පැත්තට ලබා දීමක් දෙන්න ඕනේ. අර ඔබතුමා හරි ලස්සන තව කතාවකුත් කියනවා අපිට මේ ඇණයක්වත් විකුණන්න එපා බොරුවක් කියලා. එහෙනම් මේ සත්‍යවාදීව පටන් ගන්න බැඳීම අඛණ්ඩව පවත්වා ගන්න හේතුව මේ සත්‍යවාදී බව. ඊට පස්සේ රැකවන්න අපි හැමෝම බලාපොරොත්තු වෙනවානේ. එහෙනම් ඒ ඩීමෝ සමූහ ව්‍යාපාරයේ ඔබතුමා කරන ඒ කාර්ය පිළිබඳව කොහොමද ඔබතුමා සමග සිටින පසුපස කණ්ඩායම? ඒක දීමෝ ගෝත්‍රයක් කිව්ව එකනේ අපි ඒගොල්ලෝ ඇතුල් වෙනකොටම ඉන්ටර්විව් එකේ ඉඳලා කියලා දීලා තියෙන මේ විදිහට තමයි. ඇත්තටම දැන් කීයක් වගේ ඩීමෝ ගෝත්‍රය තුල ඇතුල් වෙලා ඉන්නවද? 2000කට වැඩි ඉන්නවා. 2000කට වැඩි. ඩිරෙක්ට් එම්ප්ලොයිස්ලා 2000. ජාපනයේ තියෙනවා බ්‍රාන්ච්, මාතර තියෙනවා. හැමතැනම අපේ බ්‍රාන්ච් ඔෆිසර්ස් තියෙනවා. එහෙනම් ඩීමෝ සමූහ ව්‍යාපාරය කියන්නේ එක පවුලක් නෙවෙයි පවුල් 2000ක්. එක පවුලකට අපි අවම වශයෙන් සමාජිකයෝ 3 දෙනෙක් තියමු. 2000 වැඩි කිරීම 6000ක්. ඒ 6000 අද කොයි හරි තැනක දරුවෙක් ඉගෙන ගන්නවා ඇති. තව දරුවෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා ඇති. තව දරුවෙක් අන්තර්ජාතික ජයග්‍රහණය කරන ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. එහෙනම් ඔබතුමා ලොකු ආයෝජනයක් කරනවා. ඒ වගේම අර අපේ ආගම දහමට අනුව කියනවා නම් පුණ්‍ය කර්මයකුත්. ඔව් ඒක අපේ විශ්වාසයක් තියෙනවා. අපේ ආයතනයේ අන්‍යාගම කාණ්ඩෙත් ඉන්නවා. අපේ හුඟක් වැඩිවක් වෙන්නේ බුදු ධර්මය අනුව තමයි. එතකොට ඔබතුමා
ඔය විදිහට තමන්ගේ ව්‍යාපාරික පරිසරය තුළ කටයුතු කරගෙන යනකොට අර්බුදවලට ලක් වෙලාම නැද්ද ව්‍යාපාරයක් අර දැනෙන්න අපි හෙල්ලෙන්න තරම්වක් හරි සිදුවීම් වෙලා නැද්ද? ඔව් වෙලා තියෙනවා. හුඟක් තියෙනවා. ඒ දවස්වල තිබ්බා මේ පොඩ්ඩක් නැති වුණත් ස්ට්‍රයික් ඇති කරනවා. යූනියන් ස්ට්‍රයික් කරනවා මේව. ඒ දවස්වල තිබ්බන හරියට. ඒවා අපි දැන් අපේ ගෝත්‍රයත් එක්ක කතා කරගෙන අපි දැන් ස්ට්‍රයික්ස් වලට මොනවද කියන්නේ? අපි එක පවුලක් වගේ වැඩ කරනවා. එතකොට අපි මෑත ඉතිහාසයේ කාලීන අර්බුදයන් ගැන කතා කරොත් කොවිඩ් අර්බුදය අපිට දැනුණා. ඒ වගේමයි පාස්කු ප්‍රහාරයත් එක්ක අපිට ගොඩාක් ව්‍යාපාරික ක්ෂේත්‍රයට දැනුණා. ඔබතුමාට ඩීමෝ සමූහ ව්‍යාපාරය කොහොමද ඒව ජයග්‍රහණය කළේ ආර්ථික අර්බුදය? ඒවා වැටුණාම ඉතින් ඒක තමයි බොහොම කල්පනා කරලා බෙල්ට් එක තද කරගෙන අපි වැඩ කරන ගෝත්‍රයේ කාටවත් ඒකට අපි මේ අපහසුකම් දුන්නා පුළුවන් තරම් බලාගත්තා. අර බෙල්ට් එක තද කරගෙන ඩීමෝ ගෝත්‍රයත් රැක ගන්න ගමන් තමන්ගේ පණ මෙන් වගේ ඉන්න පාරිභෝගිකයන්ට ආරක්ෂා කරන ගමන් ඉන්නකොට දැන් මේ ආර්ථික අර්බුදේ ලොවටම දැනුණානේ කොවිඩ් කාලයේදී. එතකට ආව ප්‍රතිපත්තිත් එක්ක වාහන ආනයනය කිරීම ඒ සම්බන්ධයෙන් ඔබට ගැටලු වෙන්නේ නැති. ඒ නිසා කොහොමද ඩීමෝ සමූහ ව්‍යාපාරය වාහන විතරක්ම නැතිව එතනින් එහාට තමන්ගේ ශේෂ්ත්‍රයේ විවිධාංගීකරණය කරන්න පටන් ගත්තේ? ඔව් දැන් ගිය පෙබරවාරි මාසෙ වෙනකන් වාහන ගෙනීම නවත්තලා තිබ්බ හුඟ කාලයකට. ඉතින් අපිට වාහන නඩත්තු කිරීමෙන් අපි ජීවත් වුණා. හැබැයි මං කිව්වා වගේ ඩීමෝ එකේ හුඟක් අනිත් වැඩක් තියෙනවා කරන්නේ. ඔය ස්පිරිතාල වල තියෙන මෙඩිකල් ඉක්විප්මන්ට් අරම මේවා අපි තමයි කරන්නේ. එතකොට ස්පෙයා පාර්ට්ස් වෙන වෙන අංශ මහ ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ තියෙන ඔක්කොම සිමෙන්ති කංකන් සූත්‍රයේ පුත්ලම් ඒවා තමයි අපි විකුණලා ගොඩක් නඩත්තු කරනකොට අපි උදව් වෙනවා. එහෙනම් ඩීමෝ සමූහ ව්‍යාපාරයේ දැන් වාහන විතරක් නෙවෙයි සිමෙන්ති කර්මාන්තේ කෘෂි කර්මාන්තයටත් ඔබතුමන්ලාගේ දායකත්වයක් තියෙනවා. කොහොමද මේ කෘෂි කර්මාන්තයට දායක වීම? කෘෂි කර්මයේ මගේ තිබ්බ ලොකුම සීනයක් තමයි බඩට මොනවා හරි කරන්න ඕනේ කියලා. ඉතින් අපි ඒකට බහලා ඉන්නවා. ඒකෙන් දැන් පොඩ රිසර්ච් සෙන්ටර් දෙකක් තියෙනවා. ඒ වගේම මේ ෆර්ටිලයිසර් ගෙනලා දෙනවා. ඒවටත් කම්ෆර්ටිලයිසර් නෙවෙයි, යූරියා නෙවෙයි. අපිට ජර්මනියේ ස්විට්සර්ලන්තෙන් හම්බෙච්ච මේ කෙමිකල් එකක් තියෙනවා. ඒක මිශ්‍ර කරලා වෙනම මේකක් කරනවා. ඒ විතරක් නෙවෙයි අපි ඉතින් මෙඩිකල් ඉක්විප්මන්ට් මං කිව්වා වගේ ඒවා නඩත්තු කරන එක කොක්මිස් ස්පිරිතාල වලට ගියොත් MRI ස්කෑන්, CT ස්කෑන් අරගෙන එදන්නේ අපි තමයි. එහෙනම් ඇත්තටම ඩීමෝ සමූහ ව්‍යාපාර කියන්නේ විශාල රුකක්ම තමයි. එනයි විශාල රුක තුළ ඉන්න අපිට දැනගන්න කැමති ඩීමෝ සමූහ ව්‍යාපාරයට තරගයක් ඇත්තම නැද්ද? ඕන බිස්නස් එකකට තරඟ තියෙනවා. මයි නැත්නම් ඕන බිස්නස් එකකට තරඟ තියෙනවා. තරඟ තියෙන හොඳයි. එතකොට අපි තවත් දියුණු වෙනවා. තරගකාරීත්වයේ තුලින් ගුණත්වය අපේ වැඩි වෙනවා. ස්මාර්ට් වෙනවා. අලුත් ලෝක වෙළඳපළත් එක්ක අපේ පාරිභෝගිකයන් දැන් වැඩියෙන් විල්ලුම් කරන වාහන ප්‍රභේදයන් මොන හරි තියෙනවද මේ දවස්වල ප්‍රවණතාවයන්? එහෙම එකක්ම කියලා නෑ දැන් ඔය තෙල් අර්බුදය එනකොට හුඟ දෙනෙක් ඉලෙක්ට්‍රික් වාහන වලට යන්න බලයි. මම දන්නවා අද අපෙන් ඇවිල්ලා ඉලෙක්ට්‍රික් වාහන තියනවාද කියලා මේ තෙල් අර්බුදය තියෙන නිසා. ඔබතුමන්ලා ඒ පැත්තට යොමු වීමට සූදානමක් තියෙනවද කොහොමද ගෙන්වන්නේ? වෙනස් වෙන නව ප්‍රවණතාවයන්ට ඩීමෝ සමූහ ව්‍යාපාරය ලෑස්ති වෙනස් වෙන්න. එහෙනම් දැන් අපි තව ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාගෙන් අහන්න. දැන් 1939 ආරම්භ වුණේ මේ ඩීමෝ සමූහ ව්‍යාපාරය. දැන් අපි ගණනය කළොත් අවුරුදු 84ක පරිණත ව්‍යාපාරයක්. පරිණත ව්‍යාපාරයක් වෙන්න යනකොට අපි අලුත් දේවල් අත්හදා බලන්න ඕනෙමද? අපුයෝ වෙනස් වෙන ලෝකය වෙනස් වුනේ නැත්නම් අපි මගේ හිටිනවා. ඔව්. එහෙනම් මේ වෙනස් වෙන ලෝකයට කොහොමද ඔබතුමාලාගේ සැලැස්ම? දැන් ඒක තියෙනවා අපි හොඳට අද කොපරේට් ප්ලෑනින් කරලා
ඒ විදිහට අපි ලැස් වෙනවා එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඔබතුමන්ලගේ ආයතනයේ මේ දවස්වල ගෙන්වන වාහන වර්ග මොනවද අලුතෙන්ම? මර්සිඩීස් තමයි පළවෙනි තැන ගන්න. ඊට පස්සේ ජීප් වාහන. වැඩිම අපේ බිස්නස් එක ඇවිල්ලා මේ ටාටා එකෙන් ගෙන්නන ඔය ඩීමෝ බට්ටා වගේ ඒවා තමයි වැඩිම යන්නේ. කමර්ෂියල් එක. වැඩිපුරම ඉල්ලුම තියෙන්නේ ටාටා මෝටර්ස් වල ඩීමෝ බට්ටා ඒක වාහනයට. ඒ කියන්නේ අපි දකිනවා ග්‍රාමීය විදිහට කෘෂිකර්මාන්තය වේවා පශු සම්පත් වේවා ගොවිතැනේදී ගොඩක් වෙලාවට දිරිය දෙන්න නැගී සිටින්න අලුත් ව්‍යවසායකයින්ට ඒක හොඳ තෝතැන්නක් නේද? ඔබතුමා මේ විවෘත කරලා තියෙන ටාටා මෝටර්ස් සමාගමත් සමග මේ ගෙන්වන වාහන. ඩීමෝ බට්ටා ඇවිල්ලා ගමේ ඉන්න කෙනාට හරි ප්‍රයෝජනවත් වාහනයක්. ගෙවල් වල වැඩ කරන ගමන් ළමයි ඉස්කෝලේ දාලා ගෙවල් වල වැඩ කරලා හන්දාවට පන්සල් යන්නත් ඒක පාවිච්චි කරනවා. ඒ විතර නෙවෙයි අපි ගෙන්නනවා මේ මහින්ද්‍ර ට්‍රැක්ටර්. මහින්ද්‍ර ට්‍රැක්ටර්. ඒවත් අපි ගමත් එක්ක බොහොම ඩීමෝ ආයතනයේ ගමේ මේ බෙන්ස් කාර් අරේ මේ කිව්වට මම දැන් එතනට ප්‍රවේශ වෙන්නම තමයි ආවේ. අපි ගමත් එක්ක බොහොම කිට්ටුයි. හරි. බොහොම සතුටුදායක දෙයක් ඩීමෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා කියනවා අපි ගමත් එක ගොඩාක් හරි කිට්ටුයි. ඒ නිසාම තමයි මේ පාරිභෝගිකයන් වෙතට අවශ්‍ය දේ නිසි පරිදි ගෙන්වන්නේ. එතකොට ඒ දේවල් කරන ගමන් ඔබතුමා අනිත් පැත්තෙන් අතිසුඛෝපභෝගී වාහන ගේනවා. එතකොට මේ දෙපැත්තෙන්ම ලංකාවේ ඇතුළේ ඉන්න පාරිභෝගිකයා ඒ අයගේ අවශ්‍යතාවයන් අනුවට හරි හොඳම තෘප්තිය හොඳම උපයෝගීතාවය ලබා දෙන්න ඩීමෝ සමූහ ව්‍යාපාරයේ සමත්. ඒ කියන්නේ ඇත්තටම ආඩම්බරයක් තියනද ඔබතුමා ලංකාව තුළ ඉන්න ඒ සියලුම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට ඔබ එකම ආයතනයකට හැකියාව ලැබීම ගැන? අපි බොහොම ආඩම්බරයි. අපි මේ සල්ලි තියෙන මිනිස්සු පොවි වාහන අරමුය දෙනවා ගමේ ඉන්න දුප්පත් මනුස්සයටත් අපි හුඟක් තැනක් දීලා තියෙනවා. ඔව්. මම දැනගන්න කැමතියි ඔබතුමා මේ ගමන් මගේ ව්‍යාපාරය තුළ මේ තරම් බැබලෙන්න ලැබුණු පන්නරය කොහෙන්ද ඔබතුමාට ලැබෙන්නේ? එතන ඒක අපේ තාත්තලා පටන් ගත්ත එක අපිට දීලා තියෙන වගකීම තමයි. අදිච්චකම තමයි අපිට දීලා තියෙන්නේ. තාත්තගෙන් ලැබුණු මඟ පෙන්වීම මත ඔබතුමා ජර්මනියට යනවා ඒ ගැන වැඩිදුර අධ්‍යාපනයට. ඊට පස්සේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. හරි සුවිශේෂී කාරණාවක් වෙනවා ජර්මන් රාජ්‍යයෙන් ඔබතුමාට විශේෂ ඇගීමක් ලැබෙනවා. ඒ පිළිබඳව හරි ආඩම්බරයි අපිට ශ්‍රී ලාංකිකයන් විදිහට මා මේ ඉදිරිපිට ඉන්නේ ජර්මන් රාජ්‍යයෙන් ලැබුණු විශේෂ ඇගීමක් ලැබුණු ගෞරවනීය මහත්මයෙක්. ඒ ගැන මතක් කළොත් ඒක මම බොහොම ආඩම්බරයි. ලාංකිකයෙක් වශයෙන් ලංකාවේ කෙනෙකුට වගේ ලාංඡනයක් හම්බෙච්ච ගැන ඒක වෙන්න ඇත්තේ මොකද මට විතරක් නෙවෙයි මම හිතන්නේ ඒක අපේ ආයතන ඩීමෝ ආයතනට අපි ලැබුණු රෙකග්නිෂන් එකක් වෙන්න ඕනේ. ඒක අපේ මං ජර්මනියත් එක්ක බොහොම කිට්ටුවෙන් ඉනවා ජර්මන් චේම්බර් එකක් ජර්මන් එම්බසි එකක් ඕන වැඩකට ආරෙ මේ යනවා. ඒ අවස්ථාව ගැන මට තව ටිකක් අර හාරලා උස්සලා ගන්න ආසයි. ජර්මන් රාජ්‍යයෙන් ශ්‍රී ලාංකිකයෙකුට ලැබෙන මේ සුවිශේෂ ඇගීම ජර්මන් රාජ්‍යයේ ඉන්න ඔබතුමා වගේම මේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඉන්න ජර්මන් ජාතිකයන් කොහොමද සුවිශේෂ ඇගීම දැක්කේ? අපෝ මාත් එක්ක ඉගෙන ගත්ත ළමයි දැන් ලොකු තැන්වල ඉන්නවා. ඒගොල්ලෝ කිව්වා කොහොමද මේක වාට හම්බුනේ කියලා. මෙන්න ජර්මනියේ මොකද නුට ඕක නැහැ කියලා. හරි සුවිශේෂී අපි හිතන්නේවත් නෑ අර ඉස්සර අපි පරණ දේවල් ගැන කතා කර ඉන්නවා මෙහෙම වෙලා තියෙනවා කියලා. හැබැයි ඇත්තටම අපි ඉදිරිපිට මේ ඉන ජීවමාන පෞරුෂය ඇත්තම මේ දේවල් ඉෂ්ට කරගත්ත ව්‍යාපාරික ලෝකයේ තුල ඊටාම දැවන්තෙක් ජාත්‍යන්තර අතික්‍රමණය කරන ලාංකීය පුතෙක්. එහෙනම් මේ ලාංකීය පුත්‍රයාට අධ්‍යාපනය ලැබුණේ කොහෙන්ද? ආනන්ද විද්‍යාලය. කොළඹ ආනන්ද විද්‍යාලය. ඒ පාසල් ඉතිහාසයේ පාසල් අධ්‍යක්ීම් ගැන මතක් කළොත් බොහොම ආසාවෙන් හරියට මගේ විද්‍යාලයට ගෞරව කරනවා. හැබැයි මට හැකියාවක් තිබෙන්නේ නැහැ හොඳට ඉගෙන ගන්න. ඉතින් ඇඩ්වාන්ස් ලෙවල් එකට ආවම පස්සේ මම තාත්තා ජර්මනියට
ස්පෝර්ට්ස් වලට ලොකු කැමැත්තක් තිබ්බා. හැබැයි ඒකටත් මට ටැලන්ට් එකක් තිබ්බේ නෑ. ක්‍රිකට් ගන්නවා, ෆුට්බෝල් ගන්නවා. අර හුඟක් උදව් කරුවා. දැන් ඇවිල්ලත් මම ඉස්කෝලේට පුළුවන් වෙලාවලදී ගිහලා උදව් කරනවා. දැන් ඔබතුමායි කතාව කියනවා මං ස්පෝර්ට්ස් වලට වඩා කැමැත්තක් තිබ්බා. වඩාම කැමති ක්‍රීඩාව මම ජර්මනි හිටිය නිසා ෆුට්බෝල් ගැහුවා. ෆුට්බෝල් වලට බොහොම ආසයි. හැබැයි ඉතින් ලංකාවේ ක්‍රිකට් කියන්නේ ඇඟේ ලේ තියෙන එක. ඔව් ඒක අපි හැමෝම සිංහල සමාජයේ ඉන්න නිසා ඒ ඇතුළතදී ක්‍රිකට් වලට උගක් බැලුවා. එතකොට දැන් ඔබතුමා මේ වෙනකොට ක්‍රිකට් වෙනුවෙන් වත්මන් සභාපති විදියට SSC ක්ලබ් එකේ නියෝජනය කරනවා. ඔව්. ඒකේ මොන හරි වැඩපිළිවෙලක් තියෙනවද ඉදිරි ක්‍රිකට් අනාගතය වෙනුවෙන් දියත් කරන? අපේ අපි හුඟක් තියෙනවා. අපි ඉස්කෝලේ වල ළමයි දැන් ආනන්දින් හොඳ ළමයිම අපි ගෙනිහිල්ලා SS වගේ ආයතනයක හරියට අනිත් පහසුකම් තියෙනවානේ. ජිම්නේසියම් එකක් තියෙනවා, ස්විමින් තියෙනවා, ෆිට්නස් කරන්න පුළුවන් ෆැසිලිටිස් හුඟක් තියෙනවා. ඉතින් SSC වගේ ආයතනයකින් හොදෙනෙක් කියලා තියෙනවා. වර්තමානයේ අපි දකිනවා පුද්ගලයෙක් විදිහට කියනවා තමන්ට කාලය නෑ, තමන්ට කාලය මදි, ව්‍යාපාරය නම් ව්‍යාපාරය. එක දෙයක් නම් ඒ අංශය පමණයි. දැන් ඔබතුමා ව්‍යාපාරය තුළ විවිධාංගීකරණය කරනවා. ඒ තුළ අලුත් දේවල් හොයාගෙන යන කාලේ තියාගන්නවා. ඒ වගේම තමන්ගේ කැමැත්තට ඉඩ දීලා තවත් ක්‍රීඩාවන් වලට ඒ වෙනුවෙන් තමන් කාලය වැය කරනවා. පුද්ගලික ජීවිතය ගැන ගහුවොත් කොහොමද ඒ කාලය ඒ වෙනුවෙන් මම වගේ වයිෆ් ඉන්නවා, මට ළමයි දෙන්නෙක් ඉන්නවා, ළමයින්ගේ ළමයි ඉන්නවා. හරි ආසයි මම ඒගොල්ලෝ එක්ක කාලය ගත කරන්න. හැබැයි මම කාලේ බෙදා හරින්න ඉන්නවා. හැමදාම මගේ ගිහලා මගේ ස්විමින් අර එක්සර්සයිස් කරනවා. මැච් බලන්න හරි ආසයි. ඒකට මම කවදාවත් ඕකේ වෙලාව හොයා ගන්නවා. ඒ නිසා ඔක බැලන්ස් කරගෙන කරනවා. කාල කළමනාකරණය කරමින් දැන් ඔබතුමා කියනවා තමන්ගේ දරුවෝ ඉන්නවා, දරුවන්ගේ දරුවෝ ඉන්නවා කියලා. ඔබතුමා ඩීමෝ සමූහ ව්‍යාපාරයට එන්නේ ඔබතුමාගේ තාත්තාගේ මඟ පෙන්වීම මත. එහෙනම් අනිවාර්යයෙන්ම ඔබේ මඟ පෙන්වීම ඔබේ දරුවන්ට ලැබෙනවා ඇති. කොහොමද මේ මඟ පෙන්වීම? ඔය ඉතින් මගේ දරුවන්ට ඒක මගේ පෙන්වීම ලැබෙනවා. මගේ පුතත් ඩීමෝ එකේ දැන් වැඩ කරනවා. ඒ වුණාට ඇවිල්ලා ඩීමෝ එක ඇවිල්ලා පබ්ලික් කම්පැනි එකක්. ඉතින් එයාත් හොඳ වෙන්න ඕනේ, උඩට එන්න ඕන. ඒ කියන්නේ ඔබේ පුතා වුණත් පොඩි තැනේ ඉඳලා ඉස්සරහට එන්න ඕනේ. මාවත් අපේ තාත්තනේ උට්ටගෙන ආවේ. අපේ 140ක් ජර්මන් ජාතිකයන්ට අයිති වෙලා තිබ්බා. ඒගොල්ලෝ තමයි මාව උට්ටගෙන ආවේ. තාත්තා ලැජ්ජ වුණා මාව උට්ට දාන්න. ඒක හරි හොඳ අපූර්ව ආදර්ශයක්. දැන් ඔබතුමා ක්‍රිකට් ක්‍රීඩාවට අනුග්‍රහ දක්වන කෙනෙක්. ඒතර ජාතික මට්ටමේ ඉන්න ක්‍රීඩකයන්ට පවා ඔබගෙන් ලැබිලා තියෙනවා ඒ අනුග්‍රහකත්වයක්. පොඩ්ඩක් අපි ඒක ස්මරණය කළොත් කොහොමද? අපි දැන් ඉස්කෝලේ වල ආනන්දින ළමයිනුත් පිට ඉන්න ළමයිනුත් හොඳ කාණ්ඩේ ඉන්නවා නම් ඔය දිනේෂ් සන්දිමාල්ට මම අම්බලන්ගොඩ ඉන්නකොට ඉඳලා ආනන්ද විද්‍යාලයට අපි ගෙනාවා පොඩි කාලේ. යාගේ ටීචර් ලොකු ටැලන්ට් එක නිසා. ඉතින් එතන ඉඳලා අපි යට පහසුකම් දුන්නා වැඩි දෙයක්. ඒ වගේ හුඟක් ක්‍රීඩකයෝ ඉන්නවා අවාසනාවකට ක්‍රිකට් ක්‍රීඩාව තමයි වැඩිම ඉන්නේ. මම ෆුට්බෝල් වලට කැමති වුණා. ඒ කියන්නේ ඔබතුමා ෆුට්බෝල් වලට කැමති වුණා. හැබැයි අර සිංහල ලේ නිසා ක්‍රිකට් වලට අතිශය කැමතියි. හැමෝම පිස්සුව තියෙන ක්‍රිකට් වලට තියෙන නිසා ක්‍රිකට් වලට තමයි වැඩි දුර උදව් කරලා තියෙන ළමයින්ට දියුණු වෙන්න. අපි ඇහුවොත් දැන් වර්තමාන පරම්පරාවක් බලාගෙන ඉන්නවනේ මේ ව්‍යාපාරික ලෝකයට අවතීර්ණ වෙන්න බලාගෙන. එයාලට දෙන්න පුළුවන් අදහසක්, යෝජනාව මොකක්ද ඔබතුමාගේ මේ අත්දැකීම් එක්ක? හැම වැඩක්ම නිකන් උකුලට වැඩෙන්නේ. බොහොම අවංකව මානසික වෙලා ඉගෙන ගන්න ඕනේ. අවංකව ඉන්න දැනගන්න ඕනේ. දැන් අපේ වගේ ආයතනයක අපි හුඟ දෙනෙක්ව කේ කන්සල්ටින් ට්‍රේන් කරනවා. අපේ තියෙනවා ජර්මන් තාක්ෂණය අනුව ඇප්‍රෙන්ටිස්ලා හදන්න. අලුතේ ඉඳලා අඟදී ඉඳලා ඔය වෙල්ඩින් ඉලෙක්ට්‍රිකල් අනේ මේ දිනු කරලා ඒගොල්ලන්ට අපි ජර්මන් රසායන තරම් තරුණ තරුණයට ලොකු අවස්ථාවක්. ඒතර මේ තරුණ තරුණට මේ ලොකු අවස්ථාව ලබා ගන්නට මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද කොහොමද
අපි අවස්ථාව. දැන් පත්තරවල මේ ඇඩ්වර්ටයිස් කරනවා. හොඳ ළමයින්ට හුඟක් ඉල්ලීමක් තියෙනවා. වැඩියෙන්ම ඔය ඉලෙක්ට්‍රිකල් වැඩවලට වෙල්ඩින් වැඩවලට අනිමේ ඒවා අපි දියුණු කරලා අපි පිටරට අරනවා. ඒ කියන්නේ දැන් ඔබතුමාගේ පාරිභෝගිකයන් ආරක්ෂා කරගන්න අර කලින් කිව්වා වගේ ඩීමෝ ගෝත්‍රය ආරක්ෂා කරගන්න දැවැන්ත වැඩපිළිවෙලක් ගෙනියනවා. ඒ කියන්නේ ගුණත්වෙන් යුතු නිමෙවුමක් ලබා දෙන්න. ඒකට ගුණාත්මක ශ්‍රමය හදන වැඩපිළිවෙලක්. ඔව්. ඒක මම කිව්වා වගේ ඒක අපේ තියෙන DNA එක අපේ growth එකේ තියෙන ශක්තිය තමයි ඒක. එහෙනම් ඩීමෝ සමූහ ව්‍යාපාරය කියන්නම පාරිභෝගිකයාට ගුණත්වය ලබා දෙන සහ පාරිභෝගිකය ආරක්ෂා කරන සමූහ ව්‍යාපාරයක්. මේ වෙලාවේදී ඔබතුමාට අනාගතයට තව මොන හරි කළ යුතුයි තව ඉතිරි වෙලා තියෙනව මට කරන්න කියන අර අපි කියන්නේ දැවැන්ත හිත තුළ නලියන කැකෑරෙන මොකක් හරි ඔබතුමයි හීනයක් සිතවිල්ලක් තියෙනවද? එහෙම කියන්නම බෑ. මම කිව්වේ අපි ඔය මෙකැනිකල් අතින් වාහන අතින් කෙරුවට මට තිබු ලොකු ඉන්න තමයි ඇග්‍රිකල්චර් පැත්තෙන් යන්න. ඒක අපි පටන් ගත්තා. ඒකට මට තවත් තියෙනවා. ඒව තවත් දියුණු කළා. මේ අපේ ඉන්න ගොවි ජනතාවට උදව් කරන්න මොකෝ බඩට මොන හරි කරනවා නම් කවදාවත් වර්ධින්නේ නැහැ. දැන් අපේ ඩීමෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා විදිහට ඔබතුමා ඉතාම උසස් වර්ගයේ වාහන ආනයනය කරනවනේ. ඔබතුමාටම කියලා හිමි වුණු පළවෙනි වාහනය ගැන ඒ අතීතයේ අත්දැකීම් මතක් කළොත් පළවෙනි වාහනේ මම මේ ජර්මනි ඉන්නකොට කබල් සොකන් වාහනයක් තිබ්බා. ඒක තමයි මගේ සල්ලි වලට ගත්ත වාහනේ. ලංකාවට ආවෙන් පස්සේ මට කියලා වාහනයක් නැහැ. මගේ ආයතනයෙන් මට වාහනයක් දෙන්න. ඒක මට අයිති නැහැ. වාහනයක් දීලා දෙනවා මට පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔබේ තනතුර ඒ වෙනතුරු පාවිච්චි කරන වාහනයක් පාවිච්චි කරන භාවිතා කරනවා. හරි තව තැනකට ගෙනියනවා මේ කතාව. මොකක්ද? ව්‍යාපාරයේ තමන්ගේ තනතුරත් එක්ක තියෙන වාහනය ඔහු පාවිච්චි කරනවා භාවිතා කරනවා ඒ තනතුර වෙනුවෙන්. එතනින් එහාට අර මගේ යයි කියලා ව්‍යාපාරයේදී මගේ යයි කියලා තියෙන මේ මමත්වය අත්හැරලා තියෙනවා. හරි අපූර්ව ව්‍යවසායකයෙක් වුණාම ව්‍යාපාරිකයෙක් වුණාම සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණාම ආසම ගායකයෙක් කිව්වොත් මේකන් ඉස්සරහින් ඔය එල්විස් ප්‍රෙස්ලා රේමේ බීටල්ස් වල මට බොහොම ආසාවෙන් හිටියා. මෙහි ඉතින් නන්දා මහන්සලා වගේ මොයිටින් බෙක්ලා වගේ කාන්දර විවේකයක් හම්බුනොත් කරන්න ආසම දේ මොනවද? මගේ ග්‍රෑන්ඩ් චිල්ඩ්‍රන් ලයික් ඔය මූදට යන්නේ කාලේ වගේ. ලංකාවේ කොච්චර ගියත් එපා වෙන්නේ නැති ස්ථාන තියෙනවා. ලංකාවේ ඇතුළත ලංකාවේ රටක් ලෝකෙ කොහෙද කියන්න පැය දෙකකදී සීතල ගන්න යන්න පුළුවන්. පැයකදී මූදට යන්න පුළුවන්. මේ වගේ වාසනාන්තරට ඔබතුමා වගේ ඇත්තටම දැන් ඉන්න පරම්පරාව හිතනවා නම් බුද්ධිගලනයක් වෙයිද මේ තරම්? මේ වගේ රටක් ලෝකෙ කොහෙවත් ලෝකේ මේ වගේ රටක් නැත්නම් ඒ රට වෙනුවෙන් කරපු මෙහෙය අතිසුවිසල ඔබතුමා. ඍජු රැකියාවන් 2000කට අධික ප්‍රමාණයක් දීලා අවුරුදු 84කට එහා නොකැඩුණු නොබිදුණු විශ්වාසයත් එක්ක උසස්ම දේවල් පාරිභෝගයට ලබා දීලා ඔබ කරන මේ ව්‍යවසායකත්වය අනාගත පරම්පරාවට ලබා දිය යුතුමයි. ඒ වෙනුවෙන් මෙන්න ජීවමාන පෞරුෂ හැදෙන්න, කියවන්න, ඉගෙන ගන්න, පොඩ්ඩක් හොයලා බලන්න කවුද මේ අපිට ඉන්න ජීවමාන පෞරුෂය? අපි කොහෙන්ද හැදෙන්න ඕනේ? අන්න එදාට ලංකාව සුරපුරයක් වේවි. ඩීමෝ සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පණ්ඩිතගේ මැතිතුමනි. ඉතාම සතුටි විස් අයිකොන් සමගින් මෙලෙස එක්වීම ගැන අපිට එක විශාල ගෞරවයක්. ඔබතුමාට බොහෝ දීර්ඝායු පතනවා. තව දුරටත් ඉදිරියටම මේ ඩීමෝ ගෝත්‍රය
අඛණ්ඩව රැකගෙන ඉස්සරහට යාමට. බොහොම ස්තුතියි. මම ලොකු ආඩම්බරයක් මෙතනට ආවා. නැවත හමු වෙමු අනාගත වැඩපිළිවෙලත් එක්ක. බොහොම ස්තුතියි. අයබෝවන්. ව්‍යාපාරික ලෝකයේ සීමාවන් අතික්‍රමණය කරන මෙවන් දැවැන්ත ජීවමාන පෞරුෂයන් සමග නැවත හමු වෙමු. සුබ දවසක්.